ඔයාටත් ලොකු ගෝල් එකක් තියෙනවද? හැබැයි ඒක හිතනකොටම මට මේක කරන්න පුළුවන්ද කියලා හිතෙනවද? ඇත්තටම ලොකු ගෝල් එකක් අචීව් කරන්න නම් එකපාරටම ලොකු වැඩක් කරන්න ඕනේ නැහැ. හරි විදිහට ප්ලෑන් කරලා පොඩි පියවරෙන් ඉස්සරහට යන එකයි වැදගත්. ඉතින් අද මම කියන්නේ ලොකු ගෝල් එකක් ප්ලෑන් කරගන්න පියවර 5. මුලින්ම මට මොනවද ඇත්තටම ලබා ගන්න ඕනේ කියලා තීරණය කරන්න. මට සල්ලි වැඩි කරගන්න ඕනේ, මට හොඳ රැකියාවක් ඕනේ, මට බිස්නස් එකක් පටන් ගන්න ඕනේ වගේ පොදු ගෝල් එකක් විතරක් තියාගන්න එපා. ඒක නිශ්චිත කරන්න. උදාහරණයක් විදිහට මට අවුරුද්දක් ඇතුළත රුපියල් ලක්ෂයක් ඉතුරු කරන්න ඕනේ කියලා ගෝල් එකක් පැහැදිලිව ලියන්න. ලියලා තියෙන ගෝල් එක හිතේ විතරක් ගෝල් එකකට වඩා බලවත්. ඊළඟට තමන්ගෙන්ම අහන්න. මට මේ ගෝල් එක ඇත්තටම ඕනේයි. මොකද ගෝල් එක අමාරු වෙද්දී අතහරින්න හිතෙනවා. ඒ වෙලාවට ඔයාට ඉස්සරහට යන්න හේතුවක් ඕනේ. උදාහරණයක් විදිහට මට සල්ලි ඉතුරු කරන්න ඕන ඇයි? අනාගතයේ ආර්ථික ආරක්ෂාවක් ලබා ගන්න, ණය වලින් නිදහස් වෙන්න, මගේ පවුලට හොඳ ජීවිතයක් දෙන්න. ගෝල් එකකට වඩා ඒ ගෝල් එක පිටිපස්සේ තියෙන හේතුව ශක්තිමත් වෙන්න ඕනේ. මේක තමයි වැදගත්ම පියවර. ලොකු ගෝල් එකක් දිහා විතරක් බලද්දී ඒක කරන්න බැරි තරම් ලොකු දෙයක් වගේ පේනවා. ඒ නිසා ඒක පොඩි පියවර වලට කඩන්න. උදාහරණයක් විදිහට අවුරුද්දකින් රුපියල් ලක්ෂයක් ඉතුරු කරන්න ඕන නම් මාසෙකට රුපියල් 8334ක් වගේ ඉතුරු කරන්න ඕනේ. එතකොට ලක්ෂයක් ඉතුරු කරන්න ඕන කියන ලොකු ගෝල් එක මේ මාසෙ රුපියල් 8334ක් ඉතුරු කරන්න ඕන කියන පොඩි ටාගට් එකක් වෙනවා. ඒ වගේම අද කරන්න ඕන වැඩක් තීරණය කරන්න. ලොකු ගෝල් එකක් ඇචීව් වෙන්නේ ලොකු පියවරකින් නෙමෙයි, පොඩි පියවර ගොඩකින්. මේකත් ගොඩක් වැදගත්. ඔයාගේ ගෝල් එක විශ්වාස කරන කෙනෙක්ට කියන්න. යාළුවෙක්ට, පවුලේ කෙනෙක්ට, නැත්නම් ඒ වගේම ගෝල් එකක් තියෙන කෙනෙක්ට. මොකද තනියම කරනට වඩා Tamanට වගකීමක් තියෙනවා කියලා දැනනකොට අපි වැඩේ අතාරිනවා අඩුයි. ඒ වගේම Tamanට ගෝල් එකකට සමාන අරමුණක් තියෙන කණ්ඩායමකට එකතු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ජිම් යනවා නම් ෆිට්නස් ගෲප් එකකට, බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒ ගැන උනන්දුවක් තියෙන කමියුනිටි එකකට. හොඳ පිරිසක් වටේ ඉන්න එක ඔයාගේ ගමන ලේසි කරනවා. අවසාන පියවර. ඔයාගේ ගෝල් එක නිතරම රිවිව් කරන්න. සතියකට වරක් හෝ මාසයකට වරක් බලන්න. මම දැන් කොහෙද ඉන්නේ? මම කොච්චර දුරක් ඇවිල්ලා තියෙනවද? ඊළඟට කරන්න තියෙන්නේ මොකද්ද කියලා බලන්න. ගෝල් එක ලියලා දිනපතා පේන තැනක තියාගන්න පුළුවන්. මොකද අපිට ගෝල් එක අමතක වුණොත් අද කරන්න ඕන වැඩෙත් අමතක වෙනවා. ඒ නිසා ලොකු ගෝල් එකක් තියෙනවා නම් පැහැදිලිව තීරණය කරන්න. ඒකට හේතුව හොයාගන්න. පොඩි පියවර වලට කඩන්න. වගකීමක් ඇති කරගන්න. නිතරම රිවිව් කරන්න. මතක තියාගන්න. ලොකු ගෝල් එකක් ඇචීව් කරන්නේ එක දවසකින් නෙමෙයි. හැම දවසකම කරන පොඩි වැඩ ගොඩකින්. ඒ නිසා අද ඔයාගේ ලොකුම ගෝල් එක කොලයක ලියන්න. ඊට පස්සේ හෙට වෙනකල් බලාගෙන නැතුව අද කරන්න පුළුවන් එක පොඩි පියවරක් තෝරගන්න. ඉතින් අද අපි මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් අපිව subscribe කරන්න. ඒ වගේ මේවට ආස ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.